හායි මගේ නම ශාන්. ඉතින් කොහොමද ඔයාලට? මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද ටර්මිනල් එකට Gemini install කරගන්නේ කියලා. මේකේ අපිට තියෙන chance එක තමයි දැන් අපි වෙන මොකක් හරි එකක් use කරලා වැඩේ කරගන්නවා නම් අපිට එතනට ගිහිල්ලා copy paste කර කර දඟලන්න වෙනවා. ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. Copilot use කරනවා වගේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව මේක අපිට project එක ඇතුළටම දාලා අපිට ඕනි විදිහට මේකෙන් කියලා වැඩ කරවා ගන්න පුළුවන්. මොකක් හරි errors තියෙනවා නම් ඒවා fix කරගන්න. ඒ විතරක් නෙවෙයි අපිට ඕනිම දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. මේකේ තියෙන හොඳම chance එක තමයි අපි SRS එකක් හදලා මේකට දාලා හිටම් project එක හදලා දෙන්න කිව්වට පස්සේ මෙයා dummy එකටත් දාලා මේකෙන් project එක අපිට හදලා දෙනවා. ඉතින් හරිම ලේසි. අපි ගිහිල්ලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. හරි අපි බලමු මේකේ මොනවද අපිට free ගන්න පුළුවන් දේවල් කියලා. 60 request per minute, 1000 request per day, 1 million token ගන්න පුළුවන් අපිට. මේකේ code generate කරන්න, edit කරන්න, analyze කරන්න, debugging, GitHub integration, automation, advanced search වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මම කලින් කිව්වා වගේම. ඉතින් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉස්සලා මේ link එක copy කරගන්න. මම description එකේ මේ link එක දාලා තියන්න. ඊට පස්සේ යන්න ඔයාලගේ browser එකට. ඊට පස්සේ paste කරන්න. enter කරා. මේක කෙනෙක් ලියපු බ්ලොග් එකක්. ඉතින් අපි ඒ බ්ලොග් එකේ තියෙනවා කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ, ඒ වගේම මේක වැඩ කරන හැටි, පටන් ගන්න හැටි, මේ හැමදේම තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම මේ බ්ලොග් එකට ගියා. හරි. දැන් මේක යටට ස්ක්‍රෝල් කරලා බලමු අපි මොනවද තියෙන්නේ කියලා. මෙයාලා කියන්නේ ඉස්සෙල්ලාම නෝඩ් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනි කියලා අපේ ටර්මිනල් එකට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ගොඩක් වෙලාවට ඔයාලගේ PC වලට නෝඩ් ඉන්ස්ටෝල් කරලා නැත්te ප්‍රොජෙක්ට් කරන නිසා. එහෙම නැත්තම් ඔයාලට සැකයක් තියෙනවා නම් මෙන්න මේ කමාන්ඩ් එක ගහලා ඔයාලට පුළුවන් ඔයාලගේ PC එකේ නෝඩ් තියෙනවද කියලා බලා ගන්න. එහෙම නැත්තම් ඔයාලට නෝඩ් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. ටර්මිනල් එකට යන්න කමාන්ඩ් එක දෙන්න. හරි. මගේ නම් මෙන්න මේ version එකේ නෝඩ් ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඉතින් මම අපෝ නෝඩ් ඉන්ස්ටෝල් කරගන්න යන්නේ. මම හිතනවා ඔයාලට මේක කරගන්න පුළුවන් වෙයි කියලා තනියම. ඕනේ තරම් YouTube එකේ වීඩියෝ තියෙනවා ඕනනම් කියලා බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ගහන්න තියෙන මෙන්න මේ කමාන්ඩ් එක. Gemini install කරගන්න මෙන්න මේ කමාන්ඩ් එක තමයි අපි ඊළඟට යූස් කරන්න තියෙන්නේ. මේක කොපි කරගත්තා. කලින් වගේම කමාන්ඩ් prompt එකට ගියා. paste කරා. දැන් පොඩි වෙලාවක් ඉන්න ඕනි. මම ඒක කට් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට ලෝඩ් වෙනවා. මේක සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් යනවා. මම අර වීඩියෝ එක දික් වෙන හින්දා මේක කට් කරගත්තා. හරි. ඒක රන් වෙලා ඉවර වුණාට පස්සේ අපිට තියෙන්නේ next step එකට යන්න. ඒක තමයි Gemini කියලා ටයිප් කරගන්න එක. ඇත්තටම දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. අපිට තියෙන්නේ මේකෙන් වැඩ කරන්න පටන් ගන්න එක. ඒකත් මම කොපි කරගන්නම්. paste කරගත්තා. enter දුන්නාට පස්සේ හරි මෙන්න මේ වගේ එකක් එනවා. මේක අපි log with Googles කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ Google එකට log වෙන්න ඕනේ. මේක allow කරන්න. හරි මේ විදිහට ඔයාලගේ Google account එක select කරගන්න. හරි දැන් මෙතනින් මේක ඕකේ කරලා ඔයාලට මෙන්න මේ මැසේජ් එනවා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලා Gemini install කරගෙන තියෙන authentication successful. හරි අපිට ඊළඟට කරන්න තියෙන්නේ මේ ගිහිල්ලා VS Code එක ඇරිය ඔයාලගේ මොකක් හරි code editor එකේ terminal එකේ ගිහිල්ලා වැඩද කියලා බලන්න. මම මේ විදිහට මේකේ terminal එක open කරගන්නවා. දැන් මෙතන අපිට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. Gemini කියලා type කරගන්න තියෙන්නේ. මේකේ පොඩි error එකක් ආවා. මොකද මම මේක අලුතින්ම project කරන්න පටන් ගත්ත PC එකක්. මේකේ මේ external සමහර script run කරන්න දෙන්නේ නැහැ. මෙයාලා disable කරලා තියෙන එක අපිට enable කරගන්න ඕන. එන්නේ error එක තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ. මේ error එක ඔයාලට පේන්නේ screen එකේ යට කොටස පොඩ්ඩක් පේන්නේ නැහැ. මම ඒක copy කරගත්තා. ඒ ආපු සම්පූර්ණ error එක copy කරගත්තා. ChatGPT එකට ගියා.
ඊට පස්සේ අපි මේක බලමු කොහොමද මේක ෆික්ස් කරගන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ප්‍රොජෙක්ට් කරන නිසා මුලදිම මේක ෆික්ස් කරලා තියෙන්නේ. මම දැන් මේ අලුතින්ම ප්‍රොජෙක්ට් එකක්, ඒ කියන්නේ අලුතින්ම PC එකක වැඩ කරන්න පටන් ගත්ත හින්දා තමයි මේ රේක ආවේ. මේකේ අපිට ඔප්ෂන් දෙකක් දෙනවා ගොඩක් වෙලාවට ChatGPT එකෙන්. එකක් තමයි පර්මනෙන්ට්ලි ෆික්ස් කරගන්නේ කොහොමද, අනිත් එක තමයි ටෙම්පරරි ෆික්ස් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි ඉස්සරහට මේක වැඩ කරන්න හිතාගෙන ඉන්න හින්දා, ප්‍රොජෙක්ට් රන් කරන හින්දා මේක මම පර්මනෙන්ට්ලිම නතර කරගන්නවා. ඔප්ෂන් 2 එකට ගිහිල්ලා අපිට තේරුමක් නැහැ. අපි මේකෙන් ප්‍රොජෙක්ට් ඉස්සරහටත් කරන හින්දා නැත්තම් ඒකේ තියෙන ටෙම්පරරි ෆික්ස් කරන එක මේ විදිහට කරොත් එහෙම අපිට එක්ස්ටර්නල් ස්ක්‍රිප්ට් එක රන් කරන සැරයක් ගානේ ආපහු වාරයක් ගානේ මේක මේ ෆික්ස් කර තමයි මේක රන් කරන්න වෙන්නේ. ඉතින් අපිට පර්මනන්ට් විදිය යූස් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව එකපාර මේක රන් කරගන්න පුළුවන්. හරි. දැන් මෙයා කියන්නේ අපිට Windows PowerShell එක ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට ඕපන් කරගන්න කියලා. මේ විදියට මම මේක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ChatGPT එකේ ආපු අර කෝඩ් එක මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න. allow script for current user කියන එක. හරි. දැන් මේකෙදි මෙයාලා අහනවා yes ද no ද කියලා. මේක yes දෙන්න. ඔය අකුර ටයිප් කරා, එන්ටර් කරා. හරි. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඔයාලට තියෙන්නේ බැරි ටික කරගෙන යන්න විතරයි ඉස්සරහට. මේක විතරයි එරර් එකට කියලා එන්න තියෙන්නේ. වෙන නම් කිසිම එරර් එකක් මට ඇවිල්ලා නැහැ. මෙයා අනිත් එක අපේ ප්‍රොජෙක්ට් එක ඇතුළෙම ඉන්න හින්දා අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයාටත් ප්‍රොජෙක්ට් එක හොඳට තේරුම් ගන්න පුළුවන්. සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම එකපාර මෙයාට බලන්න පුළුවන්. අපිටත් එහෙම තමයි. අපිටත් හරිම ලේසි මෙයාගෙන් වැඩක් කරව ගන්න. මොකද මේක මෙතන කොපි කරලා ආපහු ගිහිල්ලා බ්‍රවුසර් එකක පේස්ට් කරලා එහෙම දඟලන්න කිසිම දෙයක් නැහැ. අපිට තියෙන්නේ අපිට කෙරෙන්න ඕනි වැඩේ මෙයාට කියන්න ටෙස්ටිං පාර්ට් එකක් තියෙනවා නම් ටෙස්ටිං පාර්ට් එක කරන්න. නැත්නම් මොකක් හරි එරර් එකක් තියෙනවා නම් එරර් එක ෆික්ස් කරගන්න. බ්‍රවුසර් එකෙන් දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රියාක්ට් වල වගේ වැඩ කරනකොට මොකක් හරි එරර් එකක් આવුත් එහෙම මේ සම්පූර්ණ එරර් එකම කොපි කරගත්තා. ඊට පස්සේ මෙතන ගෙනල්ලා පේස්ට් කරලා මේක ෆික්ස් කරන්න කිව්වට පස්සේ මෙයා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක ෆික්ස් කරනවා. රියැක්ට් වල විතරක් නෙමෙයි ඕනිම එකක අපි වැඩ කරනකොට එහෙම තමයි. ඒ වගේම ටෙස්ටිං පාර්ට් එකත් මෙයාට හොඳට කරන්න පුළුවන්. ඉතින් අපිට මෙයාට කියලා අපිට අවශ්‍ය ඕනෙම දෙයක් කරගන්න පුළුවන්. මම මුලදීම කිව්වා වගේ SRS එකක් දාලා අපිට ප්‍රොජෙක්ට් එකේ ඩමි ඩේටාත් දාලා ඊට මෙයාගෙන් ඉල්ලුවොත් එහෙම එයා සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක ඩමි ඩේටාත් එක්කම අපිට දාලා දෙනවා. හරිම ලේසි ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඒ වගේ සයිඩ් සපෝට් එකක් තියෙන එක අපිට හරියට නිකන් තව යාළුවෙක් එක්ක නිකන් ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරන තරමටම මෙයා අපිට මේ ප්‍රොජෙක්ට් කරන එක ලේසි කරනවා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ, මේ වගේ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දැනගන්න ඕන නම්, දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, මේ වීඩියෝ එකත් යාළුවන්ට share කරන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහටත් මේ වගේ ගොඩාක් දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න. එහෙනම් see you